වර්තමාන සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් තියෙන මතයක් තමයි එයා ජීවත් වෙන්නේ ගොඩක් දුක් කාන්දරාවක් මැද්දේ. කිසිම සහනයක් නැහැ. සහායක් නැහැ. මට විපාක දෙන්නෙම අකුසල් විතරයි. මට කුසලයක් විපාක දෙන්නෙම නැහැ කියන මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ. බොහෝ දෙනෙක් මේ කියන පණිවිඩය මේ කියන කතාව ඒ විදිහටම අනුමත කරගනීවි. අනේ මම මෙහෙම දේවල් බලාපොරොත්තු වුණා ඒ උනට මට හම්බ වෙන්නේ. මම මේ වගේ දේවල් බලාගෙන වැඩ කරා නමුත් මට ඒක හම්බුනේ නැහැ. මට ලැබුණේ ඒකේ ප්‍රතිවිපාකය දුකක් කනගාටුවක්. මේ විදිහට කල්පනා කරන බොහෝ දෙනෙක් තමන්ට ලැබිච්ච මනුස්ස භවය පිළිබඳව තේරුමක් ගන්න නැතුව ජීවත් වෙනවා කියන එකයි අපි දැක්කේ. මිනිසත් භාවයක් ලැබෙන්නේ කවදාවත් දුගතිගාමී උත්පත්තියක් නෙමෙයි. ඒක සුගතිගාමී උත්පත්තියක්. ඒ කියන්නේ කුසලමේ උත්පත්තියක් තමයි මිනිස්සෙකුට උත්පත්තියක් ගෙන දෙන්නේ. කිසිම විදියකින් මනුෂ්‍ය භවයක උත්පත්ති ලබන්න බෑ අකුසල කර්මයකින්. ඒ හින්දා පළවෙනියෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි මිනිහෙක් හැටියට ඉපදෙනවා නම් මිනිස්සෙක් හැටියට ඉපදෙනවා නම් ඉපදලා තියෙන්නේ උත්පත්ති ලැබලා තියෙන ප්‍රතිසන්දි ගැන දීලා තියෙන්නේ කුසලමය කර්මයකින්. දැන් මේ කුසලමය කර්මයේ තියෙන ප්‍රභේද කීපයක්. කුසලමය කර්මයේ ප්‍රබල එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රි හේතුක කුසලයක් වෙන්න පුළුවන්. ත්‍රි හේතුක කුසලයක් උත්පත්ති ගෙන දුන්නා නම් එයා ඊට ඉහළ මට්ටමේ ප්‍රඥාවක් සහිතව දැනුමක් සහිතව බුද්ධියක් සහිත පුද්ගලයෙක්ට ඉපදෙනවා. ඒ වගේ මෙවැනි කෙනෙක් තමයි නිවන් දකින්නේ. එවැනි කෙනෙක් සමාජයේ ඉහළ ආර්ථික වශයෙන් සමාජයේ ඉහළ තත්ත්වයන් ළඟා කරගත්තු කෙනෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. සමාජය තුළ ඉහළ තත්ත්වයකට යන්න පුළුවන්. ඊළඟට ද්වි හේතුක උත්පත්ති කියලා. ද්වි හේතුක උත්පත්ති ඊට වඩා දුබලයි. ප්‍රඥාවෙන් අපිට ටිකක් තේරුම් ගන්න අමාරුයි ද්වි හේතුක ත්‍රි හේතුක කියන දෙන්න කොයි මට්ටමද කියලා තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ දැන් භාවනාවක් කරගෙන යද්දී ඒ භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්න. ඒ කියන්නේ ධානා තත්ත්වයක් වගේ ගන්න පුළුවන් ඉන්නේ ත්‍රි හේතුක කෙනෙකුට විතරයි. ද්වි හේතුක කෙනාට ගන්න බෑ. එතනින් තමයි තේරුම් ගන්න. ඒ අනුව ගත්තාම මේ දෙන්න අතර ත්‍රි හේතුක උත්පත්තිය ද්වි හේතුකත්වය අතර ලොකු වෙනසක් පේන්නේ නැහැ ප්‍රඥාව අනුව. හැබැයි ඒ ද්වි හේතුක උත්පත්තිය ලැබපු මිනිසියත් බොහෝ සැප සම්පත් ලබනවා. නමුත් සාපේක්ෂව ත්‍රි හේතුක කුසල උත්පත්තියට වඩා අඩු මට්ටමක් තමයි තියෙන්නේ. ඊළඟට මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්න පුළුවන් අහේතුක උත්පත්තියකුත්. අහේතුක උත්පත්තිය ලැබුව කෙනා නම් අනිවාර්යයෙන්ම පෙනෙනවා. එයා බුද්ධියෙන් ටිකක් හීනයි, මන්ද බුද්ධිකයි. සමහර විටක අංග විකලයි, සමහර විටක කෙලතුළු, සමහර විටක කතා කරන්න බෑ, ගොළුයි. මේ වගේ දුර්වල තත්ත්වයන් එක්ක තමයි බිහි වෙන්නේ. හැබැයි ඒ උනත් ඔහු මේ සමාජයේ මේ මිනිස්සෙකට ඉපදෙන්නේ කුසලමය උත්පත්තියක්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මෙයාට ඇවිද ගන්න බෑ, මෙයාට කතා කරන්න බෑ, මෙයාගේ හැපෙන්නේ නැහැ, අන්ධයි, ගොළුයි, කෙලතුළුයි, බුද්ධියෙන් නැහැ. අනේ මහා පාපයක් නැහැ. සාපේක්ෂව අකුසල උත්පත්තියක් එක ගත්තාම මෙයා ඉන්නේ ඊටා ඉහළ කුසල උත්පත්තියක් අහේතුක උනත්. හේතුව මේ මනුෂ්‍ය භවයේ උත්පත්ති ලැබෙන හැම කෙනෙක්ම කුසලමය උත්පත්තියක් ලබන්නේ. හෙතෙම අකුසල උත්පත්තියත් එක්ක සාපේක්ෂව ගත්තාම ඉහළ සැප විහරණ ලබනවා. දැන් අපි සාපේක්ෂව අකුසල උත්පත්තියක් ගෙන දෙන්න සතර අපාය දිහා බැලුවොත් මේක ඉතා පැහැදිලිව පේනවා. අකුසල කර්මයකින් උත්පත්තිය ගෙන දෙන්නේ සතර අපාය. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ නැත්නම් නිරේ. ආයි අපිට කතා කරන්න දෙයක් නැහැ නිරේ කියන්නේ. නිරේ කියන්නේ ගිනි දල් වලින් වට වෙලා විවිධ වූ දුෂ්කර මහා විපාකයන් ගෙන දෙන්නව තැනක්. එතකොට එවැනි කෙනෙකුයි අර මනුෂ්‍ය උත්පත්තිය ලැබුව ඇහැකන පේන්නේ නැති කෙනයි අතර ගත්තාම ආසයි පොළොව වගේ පරස්පර විරෝධී දේවල් තියෙනවා. ඒකට මෙයා ඇස් දෙක පේනොත් නැතොත් අනෙක් සියලු දේවල් වලින් එයාට යහපත් දෙයක් ලැබිලා තියෙනවා. කෑම බීම ලැබෙනවා. ගිනි දැල් වලින් පිච්චෙන්නේ නැහැ. එයාට ජීවත් වෙන්න ඕන කරන මොකසරියේ අශීරුණත් මනුෂ්‍ය භවයේ ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම එයාට කුසලයක් කරගන්න පුළුවන්. ඕනනම් මලක් පහනක් පූජා කරලා මහා කුසල් කරගැනීමේ වාසනාව තියෙන ඊළඟ භවයේ යහපත් කරගන්න පුළුවන් වාසනාවන්ත උත්පත්තියක් ගෙනත් දීලා තිබෙනවා. තිරිසන් ලෝක කෙනෙකුට මේ දේ කරන්න බෑ. තිරිසන් සතා ඉන්නේ හැමතිස්සෙම බයෙන්. කුසගින්නෙන්, ජල පිපාසාවෙන්. අනිත් පැත්තෙන් තිරිසන් සතා හැමතිස්සෙම අකුසල්මයි කරන්නේ. දැන් ගැරන්ඩියෙක් ණයෙක් පොළඟෙක් ගත්තොත් එයා කුසින්න නිවා ගන්න කොහමද? ගෙම්බෙක් කල්ලා, මීයක් කල්ලා, හාවෙක් කල්ලා තවත් ප්‍රාණඝාතයක් කරලා තමයි එයා ජීවත් වෙන්න උත්සාහ දරන්නේ.
සිංහෙක් ගත්තත්, දිවියෙක් ගත්තත්, කොටියෙක් ගත්තත්, ව්‍යාග්‍රෙක් ගත්තත් සතෙක් භක්ෂණය කරලා මරලා අකුසලයක් කරලා තමයි දවසක කුස පින නිවා ගන්න. ඒ නිසා ජීවත් වෙන්න උට ඒ සත්‍යයට අකුසල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා තිරසං ගති උත්පත්ති අනුව යා විපත්තියක් කරගෙන තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ මොන විදියට උත්පත්ති ලැබුවත් ඒක සුගති උත්පත්තියක්. දැන් සාපේක්ෂව අපි කියවනේ මේ ත්‍රි හේතුක, ද්වි හේතුක සහ හේතුක කියන උත්පත්තීන් තුනෙන්ම මනුෂ්‍ය ලෝකේ උත්පත්ති ලැබන්න පුළුවන් කියලා. ඒ තුන් දෙනාම සමහරට ඇස් දෙක පේන්නේ නැති අහේතුක උත්පත්ති ලැබන කෙනා ඉහළ ආර්ථික මට්ටමක් තියෙන හොඳ ව්‍යාපාරිකයෙක්ගේ ගෙදර ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් එයාට ඇස් දෙක පේනුනේ නැතුව, කන් දෙක ඇහුන්නේ නැතුව කතා කරන්න බැරි වුණාට අනිකුත් සැප සම්පත් ඒ විදිහටම ලැබේවි. තවත් කෙනෙක් ඉන්නවා ත්‍රි හේතුක ප්‍රඥාව පරම කෙනෙක් ඉපදිනවා. හැබැයි ඉපදින්නේ ඊටම දුප්පත් පවුලක. අස්කන්නාසා සියල්ලම හොඳයි, ප්‍රඥාව හොඳයි. හැබැයි සමහරවිට තුන් වේල කන්න ආහාර නැහැ. හැබැයි ඒ වුණාට මේ දෙන්නම කුසලමය උත්පත්තියකින් ලැබිච්ච යහපත් ගතියක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ගතිය මනුෂ්‍ය ගතිය, උත්පත්තිය ගති උත්පත්තියක්. මේක සම්පත්තියක් හැටියට තමයි බුද්ධ දේශනාවේ කියන්නේ. ඊළඟට මේ ගති සම්පත්තිය තියෙන මනුෂ්‍යයාට ඊළඟට උපදි සම්පත්තිය. ඒ කියන්නේ රූප ලක්ෂණයන්ගෙන් හොඳ ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. ඇස් දෙක පේන්නේ නැති වුණාට අනිත් පැත්තෙන් එයාගේ රූපේ ඉතා ලස්සන වෙන්න පුළුවන්. කන් දෙක ඇහුන්නේ නැතුවට අනිත් සියලු ලක්ෂණයන්ගෙන් ඉතාමත්ම අලංකාර ලස්සන චරිතයක් වෙන්න පුළුවන්. සුපය ස්වභාවයෙන් අනිත් ඇයට මේ ආකර්ෂණය කරගන්න රූප සම්පත්තියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? වැඩි අවධානයක් තියෙනවා. බොහෝ දේවල් ලැබෙනවා. මේ තමයි ගති සම්පත්තිය මනුෂ්‍ය කරන උපදි සම්පත්තිය ලැබුපු කෙනෙකුට තියෙන தත්ත්වය. ඒ වගේම කාල සම්පත්තිය. දැන් යහපත් වෙච්ච කාලයක් තුළ ඕනම මනුස්සයෙකුට ආහාර පාන අනිකුත් අවශ්‍යතාවයන් මේ විදිහටම ලැබෙනවා. හැබැයි කාල විපත්තියක් නම්, ඒ කියන්නේ අයහපත් කාලයක් නම්, පාලකයා දුර්වල නම්, පාරකයා අධර්මිෂ්ඨ නම් ඔන්න කාල විපත්තියක් ගෙන දෙනවා. අන්න ඒ වගේ කාලයක යහපත් ප්‍රතිසන්දියක් ගෙන දුන්නොත් මනුෂ්‍යයාටත් යම් විදියකින් අයහපත් කාලයක අයහපත් දේවල් භුක්ති විඳින සිද්ධ වෙනවා. කන්න නැති වෙන්න පුළුවන්. වැස්සේ නැත්තම් ආහාර දුර්භික්ෂයක් ඇති වෙනවා. හොඳින් ආහාර පාන තිබිච්ච වෙලාවේ දැන් තුන් වේල කන්න නැහැ, එක වේලයි කන්නේ. ඒ කන්නේත් සමහර වෙලාවට ප්‍රණීත ආහාරයක් නෙමෙයි, බොහොම අමාරුවෙන් හොයාගත්තු ආහාරයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් ඒ ඉන්නේ සුගතිගාමී උත්පත්තියක. එයාට ඒ ආහාර ටික ලැබෙනවා. ඒ කාලේ ඒ පරිසරයේ ඉන්න තිරසන් සතාට ඒ ටිකවත් ලැබෙන්නේ නැහැ. දැන් මේ ටික අපිට වෙනස් කරන්න බෑ. ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය අපිට ලැබෙන දෙයක්. ඒක අපිට කර්මානුරූප ලැබෙන අපිට වෙනස් කරන්න බෑ. හැබැයි යම් මිනිස්සෙකුට, යම් සත්වයකට පුළුවන් ප්‍රයෝගයකින් තමන්ගේ සම්පත්තිය වෙනස් කරගන්න. ප්‍රයෝග සම්පත්තිය. මිනිස්යාට වඩා හොඳ කුසල් දහම් කරොත්, කුසලයට මෙමුණොත්, කුසල් පැත්තට යොමු වුණොත්, ඔහුගේ సంతානය යොමු වෙන්නේ පැත්තටද අන්න අර පෙර භවයන්හි කරලා තියෙන මහා කුසල් දැන් එයාට විපාක දෙන්න පටන් ගන්නවා. කුසලමය විපාකයන් හැටියට. අකුසල් යටපත් කරලා තැම්පත් වෙලා තියෙන කුසල් විපාක දෙන්න පටන් ගන්නවා. ඇයි? අපි කුසලමය ප්‍රයෝගයන් දැන් කරනවා. අපි කියනවා ප්‍රයෝග සම්පත්තිය කියලා. ඒ වගේම තමයි මේක අනිත් පැත්ත. යම් කිසි පුද්ගලයෙක් මිනිස්සෙක්ට ඉපදිලා මේ සියල්ලම තියෙනවා. යා අකුසලගාමී පැත්තට ප්‍රයෝගයන් කරනවා නම් ඒ කියන්නේ ඒ පුද්ගලයා ප්‍රාණඝාතය කරනවා නම්, හොරකම් කරනවා නම්, රහමෙර පානය කරමින් වෙනත් දේවල් කරනවා නම් දැන් මොකද වෙන්නේ? එයාගේ ප්‍රයෝග විපත්තියක් සිද්ධ වෙන්නේ. මෙයා කරන්නේ අකුසල් පැත්ත. එතකොට මොකද වෙන්නේ? අන්න පෙර කරපු අකුසල්ම මෙයාට විපාක දෙන්න පටන් ගන්නවා. කොහොමද විපාක දෙන්නේ? හොරකමක් කරා නම් නියත වශයෙන්ම ඔන්න පිටිපස්සෙන් ඇවිල්ලා පොලිසියෙන් අල්ල ගන්නවා, අඩු දානවා, හිරේ යනවා, දඬුවම් විදිනවා, මුටි කනවා, පහර දෙනවා. මේ සියල්ලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන්නේ අකුසල හැටියට, අකුසල විපාකයන් හැටියට. දැන් මොකද ඒ කියන්නේ? අර ප්‍රයෝගය. මනුෂ්‍ය භවයේ ඉපදුනත් එයා ප්‍රයෝගය කරන්නේ කුසල මේ පැත්තට නෙමෙයි, අකුසලයේ පැත්තට.
එහෙමනම් අපි කරන ක්‍රියාව අනුව මේ භවයේ කරන ක්‍රියාව අනුව විපාක දීමේ හැකියාව ලබනවා කොහොමද? කුසලමය විපාකයන් වැඩිපුර උස්මතු කරගන්න නම් කුසලමය ක්‍රියාවන් වල අපි යෙදෙන්න ඕන. අකුසලමය ක්‍රියාවන් වල යෙදුනොත් පෙර කරපු අකුසල් කඳු හැටියට ඇවිල්ලා අපිට විපාක දෙන්න පටන් ගන්නවා. අන්න එතනයි අපි කියන්නේ ප්‍රයෝග සම්පත්තිය ඉතා වැදගත්. කුසලමය පැත්තේ බොහෝ දේවල් කිරීමේ වාසනාව අපිට තියෙනවා. ඒ වාසනාවෙන් කුසලමය ක්‍රියාවන් කරන කෙනාට ඒ කුසල වල ditta ධම්ම වේදනේ කර්ම කොටසත් මේ භවයේ විපාක දෙන්නේ නැ විපාක දේවි. එහෙම නැත්නම් පෙර කරපු කුසල් පැත්ත ඉක්මනින් ඉස්මතු වෙලා අකුසල් යටපත් කරලා කුසල් විපාක දෙන්න පටන් ගන්නවා. අන්න එවැනි අයට මෙවැනි භවයක බොහෝ විට සැප සම්පත් වැඩි වෙනවා. මැණික් ගල් මතුවෙනවා. ස්විප් එකක් ඇදෙනවා. වාහනයක් හම්බ වෙනවා. හොඳ රැකියාවක් ලැබෙනවා. හොඳ වැටුපක් ලබනවා. යහපත් දේවල් ඉස්මතු වෙනවා. කුසල්ම කරන්න වාසනාව ලැබෙනවා. ඒ ප්‍රයෝග සම්පත්තියෙන් යුක්තව කටයුතු කරන්නාට. එහෙමනම් අපිට ලැබිලා තියෙන මනුෂ්‍ය භවයේ අතිශයින්ම දුර්ලභ දෙයක්. බුදු පියාණන් වහන්සේ මේ උපමාවකින් පෙන්වන්නේ අර කන කැස්බෑව වියසිතුරින් අහස බලනවටත් වඩා අමාරුයි කියලා මිනිස්සෙක් කරේ උප්පත්ති ලැබෙන එක. මම මේකට ඉහත දේශනාවකදී කතාව පැහැදිලි කරලා දීලා තියෙනවා. එය හරි විදිහට තේරුම් ගත්තොත් මනුෂ්‍ය භවයක උත්පත්ති ලැබෙන එක ඇත්තටම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභත්වය කොපමණද කියන එක පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. හරි තේරුමක් ගන්න පුළුවන් අපි ඒක හරියට තේරුම් ගත්තොත්. එහෙම වන්නේ නම් ඒක මොහොතක් ඔබ අකුසල් කරන්නේ නැහැ. එහෙම වන්නේ නම් ඔබ මේ ලැබිච්ච මනුෂ්‍ය භවයෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ගන්නවා. උපරිම ප්‍රයෝජන කියන්නේ විදර්ශනාව තුළ නිර්මාණාකාර ගමන් මාර්ගය ලබා ගැනීම. නිවන් ලබා ගැනීම සඳහා නිවන වෙනුවෙන් ඉලක්ක කරන කටයුතු කරන්න මේ භවයේ ඉන්න සියලු මිනිස්සුන්ට හැකියාවක් තියෙනවා. මම එහෙම කියන්නේ ත්‍රි හේතු කුසල උත්පත්තියකින් තියෙන උත්පත්ති ලැබු ඕනම කෙනෙකුට නිවන් දැකීමේ වාසනාව තිබිය හැකියි. පද පරමයන් නොවන්නේ නම් නිවන් දැකීමේ හැකියාව ඇත. ඒම උත්සාහ දරුවොත් විතර ඒක ලැබෙන්නේ. හැබැයි ඒම උත්සාහ දරුවත් නිවන් මාර්ගයට යන්න බැරි වුණත් නිවන් දකින්න නොහැකි වුණත් ඒ කුසලය ඉතා ඉක්මන් කෙටි නිවන් මාර්ගක් නිවන අත්පත් කර ගැනීමට නිවන් ළඟා කර ගැනීමට ඇති වාසනාවක් බවට පත් කරන්නේය. එහෙම වන්නේ ඒ උත්සාහය පවා කුසලයක් වන නිසා. ඒකට හොඳම උදාහරණය තමයි අර මහා කාශ්‍යප කාශ්‍යප බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පාපු අවස්ථාවේදී චෛත්‍ය නිර්මාණය කරලා භික්ෂුන් වහන්සේලා 7 නමක් පෘථග්ජන භික්ෂුන් වහන්සේලා 7 නමක් කන්දක් කොට නැගලා Taman නැග ඉනිමගත් පල්ලකට පිටු කරලා නිවන් දකින්න නැතුව බිමට බහින්නේ නැහැ කියලා උත්සාහ දරුවා. පළවෙනි දවසේ එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වුණා. දෙවෙනි දවසේ එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් අනාගාමී වුණා. ඊතුරු 5 නමම පෘථග්ජන හැටියට කලුරය කරලා මේ භවයේ මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේදී එක බණ පදයක් අහලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් බවටපත් වුණා. දාරුචීරිය රාමදුරු උපහා දන්නවා එක බණ පදයකින් රහත් වුණා. පොකුසාතරයතුමා එක බණ පදයක් අහලා අනාගාමී වුණා. මේ විදිහට ඒ තත්වයටපත් උනේ ළඟා කරගත්තේ අර කියපු උත්සාහය විදර්ශනා භාවනාව තුළ දවස් 7ක් භාවනා කරපු කුසලමය විපාකය. එතකොට මේ විපාකය ප්‍රයෝග සම්පත්තියක් හැටියට තමයි මම දකින්නේ අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. මනුෂ්‍ය භවයේ අපිට ප්‍රයෝග සම්පත්තිය කියන්නේ අතිශයින්ම වැදගත් දෙයක්. ප්‍රයෝගය කියලා කියන්නේ කුසලමය තත්වයන්ට කුසලමය ක්‍රියාවන් වලට අනුගත වෙන්න කියන తත්වය. කුසලමය ක්‍රියාවන් සිද්ධ කරන්න කියන යෝජනාව. මනුෂ්‍ය භවයේ උත්පත්ති ලැබපු මේ සියලු දෙනාටම ප්‍රයෝග සම්පත්තිය ඉතාමත් වැදගත්. ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ කුසලමය ක්‍රියාවන් කරන්න කියන එක. කුසලමය ක්‍රියාවන් කරන්න කියලා කියන්නේ යහපත් වූ දේ ඉස්මතු වීමට තියෙන ප්‍රවණතාවය මතු කරගන්න කියන එක. මේ භවයේ එසේ කරන අතරම ඊළඟ භවයට සුභවාදී ප්‍රතිසන්දියක් ගෙන දෙන්න නිවන් ලබා ගන්න හේතු වන්නා වූ කාරණයක් වන්නේ. ඒ නිසා මිනිසෙක් හැටියට ඉපදිච්ච හැම කෙනෙකුටම ප්‍රයෝග සම්පත්තිය ඉතාම වැදගත්. මේ භවය එසේ ගත කරන්නේ නම් ඉදිරි භවයන් කෙටි කිරීමට යහපත් කිරීමට හැකියාව ලබන්නේය. මේ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වුණේ බොහෝ දෙනෙක් කතා කරන
මනුෂ්‍ය භාවය පිළිබඳව තියෙන කලකිරීම සුවදී හානි කරගන්නවා. තමන්ගේ ජීවිතය නැති කරගන්න උත්සාහ දරනවා. මේ මනුෂ්‍ය භාවය පිළිබඳව දන්නේ නැති හින්දා. මේ උත්පත්තිය පිළිබඳව දන්නේ නැති හින්දා. නිරේන සත්‍ය කෑ ගන්න කොහොම හරි මට මනුස්ස ලෝකෙ මිනිහෙක් වෙලා ඉපදෙන්න වාසනාව දෙන්න කියලා. තිරිසන් සතෙක් කවදාවත් මිනිස්සෙක් හැටියට ඉපදෙන්න තියෙන අවස්ථාව ලැබුණොත් ඒක පාර හරින්නේ නැහැ. මිනිස්සයා ලැබිච්ච මනුස්සාතු භාවය අතහැර ගන්න උත්සාහ කරනවා. මරණ දිහානි කරගන්න හදනවා. වසබුණවා ගෙලවලා ලා ගන්න උත්සාහ කරනවා. මේ වගේ අකුසල් මේ ක්‍රියා කරමින් උත්සාහ කරනවා. මේ වගේ අමනෝඥ තත්යකටපත් වෙන්න මිනිසෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව ප්‍රඥාවක් සහිතවයි මනුෂ්‍ය ලෝකයේ කෙනෙක් මිනිහෙක් වෙලා උත්පත්තිය ලබන්නේ. එවනම් මෙතනින් මේ කතාව අවසන් කරනවා. නැවත තවත් සාකච්ඡාවකින් හමු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.